Hello guys, මේ Windows Server Series එකේ තුන්වෙනි වීඩියෝ එක. අද කතා කරමු කොහොමද Hypervisor එකක් අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඒක උඩ Windows Server එක රන් කරගෙන අපේ වැඩ ටික කරගන්නේ කියලා. හරි මම Hypervisor එකක් විදිහට යූස් කරන්නේ VMware කියන එක. ඔයාලා VMware ඩවුන්ලෝඩ් කරන්න ඉස්සෙල්ලා මේ Google එකේ ටයිප් කරන්න VMware Workstation download කියලා. ඒක ටයිප් කරාට පස්සේ ඉස්සෙල්ලා මෙනවා මේ search result එකේ උඩින්ම VMware එක උඩින් එනවා. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි සයිට් එකට යන්න. එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් now කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒකට ගියාට පස්සේ ඉස්සෙල්ලාම කරන්න ඕන ඔයාලා මෙන්න මේ දකුණු පැත්තේ කෙළවරේම තියෙන login කියලා බටන් එක. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට register කියලා බටන් එකක් තියෙනවා. ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාලගේ details දීලා email address එහෙම දීලා මෙතන next කරලා register වෙන්න account එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාලා ආයි back වෙලා මෙන්න මේ විදිහට download now කියන බටන් එක ආයි click කරලා යන්න මෙන්න login portal එකට. register වුණාට පස්සේ ආයි download now කියන එක click කරලා පස්සේ මෙන්න විදිහට login portal එකට යනවා. ඒකට ගියාට පස්සේ username එකට අර දීපු username එක email එක දීලා next කරන්න. ඊට පස්සේ password එකට password එක ඔයාලා දීපු password එක දීලා sign in වෙන්න. මෙන්න මේ විදිහට තමයි dashboard එක තියෙන්නේ. මේ dashboard එකේ මෙතන තියෙනවා වම් පැත්තේ තුන්වෙනියට වගේ my downloads කියලා. ඒක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මේ free software download available කියලා දෙනවා. ඒක here කියන එක ක්ලික් කරන්න. හරි එතනට ගියාට පස්සේ ඔයාලා මෙතන තෝරන්න ඕන මෙතන පල්ලෙහාම තියෙනවා VMware Workstation Pro කියලා. එන්නේ ක්ලික් කරන්න. හරි ඒක ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඔයාලගේ version එක අනුව download කරගන්න පුළුවන්. මම මෙතන 25 එක H2 for Windows කියන version එක ක්ලික් කරලා එතන තියෙනවා මෙන්න විදිහට 25 H2 කියලා එකක් ඒක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ පල්ලයට ගියාට පස්සේ මෙතන තියෙනවා දකුණු පැත්තේ කෙළවරට වගේ නිකන් https download කියලා බටන් එකක් එන්නේ ක්ලික් කරන්න. හරි ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතනින් download වෙනවා ඔයාලගේ VMware Workstation file එක setup file එක. හරි done වුණාට පස්සේ මේ විදිහට double click කරන එක. double click කරලා මෙන්න මේ විදිහට ඔයාලා පොඩි වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේකේ setup file එක open වෙනවා. දැන් මෙතන මම install කරලා තියෙන හින්දා තමයි මේ විදිහට වෙන්නේ නැත්තේ. ඔයාලා මෙතන next ගිහිල්ලා ඔයාලගේ software එක install කරගන්න. සාමාන්‍ය software එකක් install කරන විදිහ තමයි මේකත් install කරගන්න තියෙන්නේ. හරි මම install කරලා තියෙන හින්දා pre-install කරලා තියෙන හින්දා මම මේක cancel කරගන්නවා. finish. හරි install වුණාට පස්සේ ඔයාලා මෙන්න මෙතන VMware කියලා search කරන්න නැත්නම් ඔයාලගේ desktop එකේ icon එකක් ඇති. මෙන්න මේ විදිහට VMware Workstation Pro කියන මම මේක open කරගන්නවා. හරි ඔයාලගේ fresh installation එක මෙන්න මේ වගේ තමයි පෙන්නන්නේ. ඔක්කොම empty ගණන් ගන්න එපා. අපි ඉස්සෙල්ලා අපේ මේක තමයි Hypervisor එක කියන්නේ. මම ඉස්සෙල්ලා කියන්නේ මේක Hypervisor එක කියන්නේ මේක Hypervisor software එක. මම අර කිව්වනේ hosted architecture එකේ අපි කලින් වීඩියෝ එකක් කතා කරේ. hosted architecture එකේ අපි software එකක් දාලා ඒ software එකට තමයි අපේ VM ටික run කරන්නේ. මම තෝරගත්තේ VMware එක. හරි VMware අපි install කරගත්තා. ඉස්සෙල්ලාම කරන්න ඕන අපේ ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න අපේ Windows server එකේ. මම ඒක කලින් ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ මගේ desktop එකේ තියෙනවා මේ විදිහට Windows server 2022 version එක. හරි දැන් අපි VMware එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕන මේකට right click කරන්න. ඊට පස්සේ new virtual machine කියන එකට යන්න. ඊට පස්සේ මේ typical කියන එක කෙලින්ම තියලා next කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එයි. guest operating system installation කියලා එකක් එයි. මේකේ වෙන්නේ මේක මම select කරනවා I will install the operating system later කියලා. ඒ කියන්නේ අපේ මෙතනම අපිට අපේ image ISO file එක මෙතනම අපිට map කරලා දාන්න ඕන. මම මේක පස්සේ map කරගන්නවා. මම මේක I will install the operating system later කියන එක tick එක දාලා next button එක click කරනවා.
හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ ඔපරේටින් සිස්ටම් එක මොකක්ද කියලා සිලෙක්ට් කරන්නනවා මේ සිලෙක්ට් කරන එකකින් වෙන්නේ අපිට අද දීලත් යන්න පුළුවන් මේ සිලෙක්ට් කරන එකකින් වෙන්නේ දැන් අපි හිතන්නකෝ අපි Windows Vista සිලෙක්ට් කරගෙන ඒකට හරියන මිනිමම් රික්වයර්මන්ට්ස් තියෙනවනේ RAM එක ප්‍රොසෙසර් කෝස් එකේම යූස් වෙන ප්‍රොසෙසර් එකේම එන්නේ ආයේ ඔටෝම සිලෙක්ට් කරගන්නවා ඒකට අවශ්‍ය hard disk එක hard disk capacity එක RAM එක කොච්චරද ඕන කියලා එයා ඔටෝම සිලෙක්ට් කරගන්නවා ඒක පට්ට වාසියක් හරි මම Microsoft Windows කියන එක සිලෙක්ට් කරලා අපේ 2022 කියන එක ඉන්ස්ටෝල් කරන්න ඕන හින්දා ක්ලික් කරනවා දැන් next කරගන්න හරි මෙතන virtual machine එක නවත් දෙන්න පුළුවන් මම මෙතන server ඒ විදිහටම තියලා මෙතන browse කියන එකට ගිහිල්ලා අපි install කරගන්න ඕන තැන අපේ file ටික save වෙන්න ඕන තැන select කරගන්නවා මම මෙතන මගේ තියෙනවා departition එකේ lab එක ඇතුලේ right click කරලා new world කියලා folder එකක් හදාගන්නවා WinSRV 2022 කියලා මේ විදිහට rename කරගෙන okay කරගන්නවා දැන් මේක D එක ඇතුලේ lab කියන ෆෝල්ඩර් එක ඇතුලේ මෙන්න මේ win මේක ඇතුලේ තමයි අපේ ෆයිල් ටික ඔක්කොම සේව් වෙන්නේ. හරි. අර specify disk capacity එකක් මෙතන දෙන්න පුළුවන්. දැන් අර මම select කරපු හින්දා මෙතන auto select ලා තිනවා. මෙතන recommended size for Windows Server 2022 එකට මෙන්න මේ විදිහට select ලා තිනවා. අර 60GB capacity එකක් ඕනි කියලා. හරිද? මෙතන මම split virtual disk into multiple file කියන එක ටික එක අයින් කරලා උඩට select කරගන්නවා. මේකෙන් වෙන්නේ කෑලි වලට තමයි අර virtual disk එකක් create වෙලා ඒක කෑලි වලට තමයි create වෙන්නේ මේක store virtual disk single file කියන එක select කරලා පස්සේ single file එකක් විදිහට තමයි අපේ file virtual disk එක create වෙන්නේ හරි මම next කරගන්නවා හරි ඔක්කොම මෙතන memory capacity එක දීලා තිනවා 2048 MB ඒ විදිහට දීලා තිනවා මම finish කරගන්නවා හරි දැන් ඔය අපි image එකක් මේකට select කරලා දුන්නේ නැහැ නේ right click කරලා setting වලට යන්න setting වල තියෙනවා මෙතන CD DVD කියලා එකක්. ඒකේ තියෙනවා මෙන්න මේ විදිහට use ISO image file කියන එකට ටික් එක දාලා මෙතන browse කරන්න. මගේ desktop එකේ තමයි තියෙන්නේ. ඒක select කරලා open කරගන්නවා. ඊට පස්සේ මෙතන connect as power on කියන ටික් එක දාන්න. ඒක select කරොත් විතරයි අපි power on කරද්දී machine එක මෙන්න මේක connect වෙන්නේ. හරි. අපේ settings ඔක්කොම හදලා ඉවරයි. power on this virtual machine කියන එක click කරන්න. ඕකේ කරගත්තා දැන් මම මේ ක්ලික් කරලා මොකක් හරි කීයක් ක්ලික් දැන් මම ලස්සන ලෝඩ් වෙනවා මේ මෙතන control එකයි alt එකයි ක්ලික් කරගාම මේ mouse එක ගන්න පුළුවන් අපි දැන් Windows Server 2022 එක installation process එකේ ඉන්නේ මෙතන අපි තියෙන ටේබල් select කරලා next කරමු මෙතන install now කියන එක ක්ලික් කරමු හරි මෙන්න මේ විදිහට versions ගොඩක් එනවා හරිද මේ standard evolution කියලා එනවා standard evolution desktop experience කියලා එනවා Windows Server data center edition එක තියෙනවා මේ මෙන්න මේ ඔයා දකින්න ඇති මෙන්න මේ desktop experience කියලා දෙනවා ඒ කියන්නේ අපේ GUI interface එක හරිද ඒ කියන්නේ graphical user interface එක දැන් අපි මේ විදිහට Windows එක පාවිච්චි කරනවා මේ විදිහට buttons තියෙනවානේ දැන් මේ normal version එකේ වෙන්නේ කෙලින්ම මෙන්න මේ විදිහට CMD එකක් වගේ open වෙන්නේ මෙන්න මේ විදිහට තනිකර නිකන් command prompt එකක් වගේ මේ විදිහට open වෙලා තියෙනවා අපිට command වලින් තමයි ඔක්කොම type කරලා install කරගන්න එක setting වෙනස් කරගන්න කරන්නේ අපි ඒක පොඩ්ඩක් hard හින්දා අපි beginner කෙනෙක් හින්දා GUI එක open කරගමු මම මෙතන use කරන්නේ data center evolution කියන එක මේක ගොඩක් options ගොඩක් තියෙනවා data center evolution කියන desktop experience කියන ටික එක දාලා next කරගන්න හරි license agreement එකට ටික එකක් දාලා next කරගමු හරි custom installation ටික එක දානවා මෙතන drive එක auto select වෙලා තියෙනවා මම මොනවද වෙනස් කරන්න next කරනවා හරි මේ විදිහට අපේ image එක මේ විදිහට install වෙනවා සාමාන්‍ය Windows image එක install කරන විදිහට තමයි install කරගන්න තියෙන්නේ අර අතන setting එක වෙනස් වෙන්නේ අර අතන evolution අර මේක desktop experience එකයි නැත්නම් අර normal එකයි තමයි වෙනස් වෙන්නේ හරි install වෙලා ඉවරනට පස්සේ මෙන්න විදිහට restart වෙනවා අපේ machine එක මේ control එකයි alt එක click කරලා mouse එක ගන්න පුළුවන් හරි
මෙන්න මේ විදිහට ඉස්සල්ලා මිලන අපේ ඇඩමිනිස්ට්‍රේට පාස්වඩ් එක මෙතන මොකහරි පාස්වඩය ටයිප් කරන්න මට ඕන ඇබ් එක වෙස් කරලා පහලකට යන්න පුළුවන් හරි ඊට පස්සේ ෆිනිෂ් කියන වර්ණය ක්ලික් කරමු හරි මෙන්න මේ විදිහට තමයි අපේ ලෝඩ් වෙලා ඉවරයි දැන් ඔයාලා මෙතන කන්ට්‍රෝල් එකයි ඕල්ට් එක ඩිලීට් එක ප්‍රෙස් කරලා නැත්නම් මෙතන තියෙනවා අයිකන් එකක් මෙන්න මේක මේ ක්ලික් කරලා පස්සේ මේ විදිහට අපේ ලොගින් එක ඕපන් වෙනවා මම මෙතන අර ඉස්සෙල්ලා දාපු පාස්වර්ඩ් එක මෙතන ටයිප් කරගන්නවා හරි මෙන්න මේ විදිහට මගේ මැෂින් එකට මගේ සර්වර් එකට මම ලොග් වෙනවා හරි සර්වර් එකට ලොග් වුණාට පස්සේ මම පොඩ්ඩක් මේකේ රෙසොලූෂන් එක පොඩ්ඩකට වැඩි කරගන්නම් ඩිස්ප්ලේ සෙටින් වලට ගිහිල්ලා ඔයාලට පේන්නේ නැති හින්දා මම පොඩ්ඩකට වැඩි කරනවා 720 දෙන්න හරි සර්වර් එක ඕපන් වුණාට පස්සේ ඉස්සෙල්ලාම ඕපන් වෙන්නේ මෙන්න මේ සර්වර් මැනේජර් කියන එක ඒක කරමු සර්වර් මැනේජර් එකෙන් කරන්නේ මේ සර්වර් එකේ තියෙන ඔක්කොම සෙටින් මේකෙන් චේන්ජ් කරන්න පුළුවන් සර්වර් එකට එක එක රෝල්ස් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් එක එක දේවල් කරන්න පුළුවන් දැන් අයිඩියා කරනකො ඒක කියලා හරිද ඉස්සල්ලාම සර්වර් එකක් ඉන්ස්ටෝල් කරාට පස්සේ අපිට කරන්න තියෙන බෙස්ට් ප්‍රැක්ටිස් වගේක් තියෙනවා හරිද ඉස්සල්ලාම මේ ලෝකල් සර්වර් එකට ගිහිල්ලා මෙන්න ඉස්සල්ලාම කරන්න ඕන ටයිම් සර්වර් එක අපි දැන් මේ වෙන ටයිම් ගන්න වෙලා තින්නේ අපි ඉස්සල්ලාම වෙලාව හදා ගන්න ඕන අපේ මැෂින් එකේ හරි මම මෙතන ටයිම් සෙටින් වලට යනවා චේන්ජ් ටයිම් සෝන් එකට යනවා මම මෙතන අපේ ටයිම් සෝන් එක දෙනවා පහළට ගිහිල්ලා සීඩ් ජයවර්ධනපුර ඕකේ කරගන්නවා දැන් මෙතන ඩේට් එක හරියටම වැටලා දෙනවා මගේ ඩේට් එකට හරියට හරිද දැන් ඕකේ කරගන්නවා හරි දැන් ඩේට් එක හදාගෙන ඉවරයි මේක චේන්ජ් වුනේ නැති වුණොත් මෙන්න මෙතන රීෆ්‍රෙෂ් බටන් එකක් තියෙනවා ඒක ක්ලික් කරලා පස්සේ මෙතන චේන්ජ් වෙනවා ඊට පස්සේ මේක ඉස්සල්ලාම ඔයාලා කරන්න ඕනේ ඊට පස්සේ කම්පියුටර් එකේ නේම් එකක් දෙන්න ඕනේ දැන් මේක හදාගත්තා අපේ ටයිම් එක හදාගත්තා ඊට පස්සේ ගන්න ඕන කම්පියුටර් නේම් එකක් දෙන්න. මෙතන කම්පියුටර් නේම් කියන එකට ක්ලික් කරලා චේන්ජ් කියන බටන් එක ක්ලික් කරනවා. මෙතන කම්පියුටර් නේම් එකක් දෙනවා මම SRV1 කියලා දෙනවා. හරිද ඔයාලට කැමති නේම් එකක් දෙන්න මම ඕකේ කරගන්නවා. හරි ඕකේ කරා ඊට පස්සේ ක්ලෝස් කරා රිස්ටාර්ට් now කරා. හරි ආයෙ මෙන්න මෙතන බටන් එක ක්ලික් කරලා අපිට control alt D එක අන්ලොක් කරගන්න පුළුවන්. හරි මම පාස්වර්ඩ් එක ටයිප් කරගන්නවා. මේක ස්ටාර්ට් අප් එකේම අර සර්වර් මැනේජර් එකත් ඕපන් වෙනවා. මෙතන ලෝකල් සර්වර් එකට ගිහිල්ලා අපිට චෙක් කරමු මෙන්න විදිහට නමත් වෙනස් වෙලා තියෙනවා. අපේ ටයිම් එකත් මේ විදිහට ලස්සනටම තියෙනවා. හරි මෙන්න මේක තමයි ඉස්සලාම සර්වර් එකක් ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ කරන්න ඕන දේ. හරි අද වීඩියෝ එකෙන් මෙච්චර කතා කරන්නේ නැහැ අද සෙෂන් එකේ. ඊළඟ වීඩියෝ එකෙන් බලමු අපි කොහොමද මේකට Active Directory Domain Controller එක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද මේක user PCs connect කරලා වැඩ කරගන්නේ කියලා ඊළඟ වීඩියෝස් වලින් බලමු. එහෙනම් මගේ social media තියෙනවා පල්ලෙහා description එකේ ඒවත් follow කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.